ආයුබෝවන් සියලුම දෙනාට. අපි අද ආවේ 2025 ශිෂ්‍යත්ව විභාගයට ආව පරිසරයේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න. එහෙනම් දුවේ පුතේ අපිත් එක්ක එකතු වෙන්න. මෙහි පළවෙනිම ඇවිල්ලා තිබේ. කියන්නේ 30 වෙනි ප්‍රශ්නේ තමයි වැලක සෑදෙන පුෂ්පයක් වන්නේ. මොකද්ද පුතේ වැලක සෑදෙන පුෂ්පය? සමන් පිච්ච. සමන් පිච්ච. 31 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළක් මායිමට එක් වී ඇති පළාත් සංඛ්‍යාව පහකි. very good. කීයද? පහකි. බිත්තර නොදමන සතුන් පමණක් සඳහන් පිළිතුර කුමක්ද? පළවෙනි එක නයා හාවා, දෙක මීයා ලේනා, ඉබ්බා කටුස්සා. මෙතන විශේෂත්වය තමයි මොකක්ද අහන්නේ? බිත්තර නොදමන සතුන් පමණක්. මොකක්ද පිළිතුර? දෙක. මොකද්ද? මීයා ලේනා. very good. හරි. 33 වෙනි 33 වෙනි ප්‍රශ්නයට යමු. 33 වෙනි ප්‍රශ්නේ කියන්නේ හානි කරන කෘමීන්ගෙන් වගාව ආරක්ෂා කිරීමට අවශ්‍ය දියර සකස් කර ගැනීමට යොදාගත හැකි ශාකයකි. මොකද්ද? 1 කොහොඹ, 2 කොස්, 3 තේක. කොහොඹ. very good. මොකද්ද? කොහොඹ. නිවැරදි උත්තරේ පළවෙනි උත්තරේ. 34 ශ්‍රී ලාංකිකයන් තුල දේශාභිමානය ජනිත කරවීම සඳහා කවි පොත් කිහිපයක්ම රචනා කළ ලේඛකයෙකි. උත්තර 3ක් තියෙනවා. ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක් මැතිතුමා, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මැතිතුමා, එස් මහින්ද හිමි. very good. මොකද්ද? එස් මහින්ද හිමි. කොළකැඳ සකස් කිරි ගැනීමට යොදා ගන්නා දේ පමණක් අඩංගු පිළිතුර කුමක්ද? 35 රණවරා කතුරු මුරුංගා කංකුම්, හාතාවාරිය ගොටුකොළ වැල්පෙනල, සාරණ පොල්පලා තිබ්බොටු. 2 හාතාවාරිය ගොටුකොළ වැල්පෙනල. very good. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 36 වෙනි ප්‍රශ්නේ පහත කුමන මිශ්‍රණය චුම්බකයක් භාවිතයෙන් වෙන් කරගත හැකිද? 1 ඇලුමිනියම් ඇණ සහ ප්ලාස්ටික් බොත්තම්. චුම්බකයක් භාවිතයෙන් වෙන් කරගන්න පුළුවන්ද? චුම්බකයක් භාවිතයෙන් වෙන් කරගන්න පුළුවන්ද ඇලුමිනියම් ඇණ සහ ප්ලාස්ටික් බොත්තම්? බෑ. 2 යකඩ කුඩු සහ වැලි. පුළුවන්. very good. මොකද්ද? 2 යකඩ කුඩු සහ වැලි. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 37 පදිකයින්ට පාර හරහා මාරු නොවන්න යන පණිවිඩය ලබා දෙන ආලෝක සංඥාව රූපයේ දක්වා ඇත. එම ආලෝක සංඥාව දැක්වෙන වර්ණය කුමක්ද? රතු. මොකද්ද? රතු. 37 වෙනි ප්‍රශ්නේ උත්තරේ තමයි රතු. පළවෙනි උත්තරය. 38 සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකීමේදී දත් බුරුසුව, තුවාය, කෝප්පය සහ නිදන කොට්ටේ යන දේවල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය කුමක්ද? සියල්ලන්ටම පොදුවේ පරිහරණය කරන්න පුළුවන්ද මේවා? බෑ. සියල්ලන්ටම පෞද්ගලිකව පරිහරණය කළ යුතු දේය. හරිද? ඔව්. 38 නිවැරදි උත්තරේ 2. හරි. 39 වෙනි ප්‍රශ්නයට යමු. පිරිසිදු ජලය රත් වී නටන අවස්ථාව වන විට වාෂ්ප පිට වෙයි, බුබුලු දැමීම නවතී, පැහැය වෙනස් වෙයි. වාෂ්ප පිට වෙයි. නිවැරදි උත්තරේ පළවෙනි උත්තරය වාෂ්ප පිට වෙයි. 40 අතීතයේදී කාන්තාවන් සහභාගී නොවූ ජන ක්‍රීඩාව කුමක්ද? ඔලින්ද කෙලිය, පංච දැමීම, පොර පොල් ගැසීම. නිවැරදි උත්තරේ තුන්වෙනි උත්තරය.
41 මහා මාර්ග අනතුරු සහ ප්‍රථමාධාර පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා ආරාධනා කිරීමට වඩාත් සුදුසු ආයතන දෙක වන්නේ ශ්‍රී ලංකා පොලිසිය හා පාරිභෝගික ආරක්ෂක අධිකාරියයි. නෑ. වැරදි. 2 රතුකුරුස සංවිධානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. නෑ. 3 ශ්‍රී ලංකා පොලිසිය හා රතුකුරුස සංවිධානය. 3 නිවැරදි උත්තරේ ශ්‍රී ලංකා පොලිසිය හා රතුකුරුස සංවිධානය. හතලිස් දෙක හොඳට බලන්න පින්තූරයේ දිහා. තල්ලු කිරීම වඩා පහසුවෙන් කුමන පොළොව මතද යන්න සෙවීම සඳහා සිසුන් සැලසුම් කළ මෙම ක්‍රියාකාරකම නිවැරදි විය යුතු බව ගුරුතුමා පවසන ලදී. ඒ සඳහා සිසුන් ඉදිරිපත් කළ යෝජනා පහත දැක්වේ. පෙට්ටි දෙකම සමාන බරින් විය යුතු බව ඒ කියනවා. B පෙට්ටි දෙකේම පොළවේ ගෑවෙන ප්‍රමාණ සමාන විය යුතු බව. C පෙට්ටි දෙකම සමාන උසකින් යුතු බව. නිවැරදි යෝජනාව පමණක් අඩංගු පිළිතුර කුමක්ද? AB 42 very good. මොකද්ද? පළවෙනි උත්තරේ A සහ B. පෙට්ටි දෙකම සමාන බරින් විය යුතු බව හා පෙට්ටි දෙකම පොළවේ ගෑවෙන ප්‍රමාණ සමාන විය යුතු බව. හරි, අපි 43 ප්‍රශ්නෙට යමු පුතේ. පහත ක්‍රම අතරින් පණිවිඩය ඉක්මනින්ම ලබා දිය හැකි ක්‍රමය කුමක්ද? ලිපියක් තැපැල් කිරීමද? විදුලි පණිවිඩයක් යැවීමද? දුරකථන ඇමතුමක් ලබා දීමද? දුරකථන ඇමතුමක් ලබා දීම. 43 නිවැරදි උත්තරය 3. දුරකථන ඇමතුමක් ලබා දීම. 44 ශාකවල හටගන්නා පළවල කාර්යයක් නොවන්නේ බීජ ආරක්ෂා කර ගැනීමයි, මේරු බීජ පැලවීමේදී අවශ්‍ය පෝෂණය ලබා දීමයි, බීජවලට විසිරීමට උපකාරී වීමයි. 2 මේරු බීජ පැලවීමේදී අවශ්‍ය පෝෂණය ලබා දීමයි. නිවැරදි උත්තරේ 2. 45 ගොටුකොළ සලාදයක් පිළියෙල කිරීමට අනුගමනය කළ පියවර පහතින් දැක්වේ. ඒ තියෙනවා සිහින්වලියු ගොටුකොළ හොඳින් සෝදා ගන්නා ලදී. B කියනවා පිරිසිදු කරගත් ලූණු සහ අම්මිරිස් සිහින්ව ලියා ගන්නා ලදී. C කියනවා සිහින්ව ලියාගත් ද්‍රව්‍ය වලට පොල් ලුණු සහ දෙහි ඇඹුල් යොදා මිශ්‍ර කරන ලදී. C මෙයින් වැරදි ලෙස ක්‍රියා කර ඇත්තේ කුමන පියවරේද? A very good. සිහින්වලියු ගොටුකොළ හොඳින් හොදනවද? නෑ. එහෙනම් මොකද්ද වැරදි උත්තරේ? A. 46ට යමු. කඩොලාන ශාක පිළිබඳ සඳහන් කර ඇති නිවැරදි වගන්තිය කුමක්ද? වියලි කලාපයේ අඩු ජලයේ සහිත පසේ වැවෙන ශාකද? කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වූ ශාකද? නෑ. 3 වෙරළ ආශ්‍රිත වගුරු බිම්වල වැඩි වශයෙන් වැවෙන ශාක වේ. 3 නිවැරදි උත්තරය 3. වෙරළ ආශ්‍රිත වගුරු බිම්වල වැඩි වශයෙන් වැවෙන ශාක තමයි මොනවද පුතේ? කඩොලාන ශාක. 47 පහත සඳහන් කුමන ක්‍රියාව මගින් අනිකුත් පුද්ගලයන් අපහසුතාවයට පත්විය හැකිද? බස් රථ තුල අධික ශබ්දයෙන් ගීත ප්‍රචාරය කිරීම, බසෙන් නැගීමට තම වාරයෙන් තුරු මගින් පොලිමේ සිටීම, බොහෝ වාහන ගමන් කරන මාර්ගයක කහ සුදු ඉර මතින් පමණක් පාර පැනීම. 1 බස් රථ තුල අධික ශබ්දයෙන් ගීත ප්‍රචාරය කිරීම. 48 පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? පිරිසිදු ජලයට නිශ්චිත සුවඳක් ඇත. පිරිසිදු ජලයට නිශ්චිත වර්ණයක් ඇත. පිරිසිදු ජලයට නිශ්චිත පරිමාවක් ඇත. ඒක හරි. 3. 48 නිවැරදි පිළිතුර මොකද්ද? 3. පිරිසිදු ජලයට නිශ්චිත පරිමාවක් ඇත. 49 මුහුදේ ගමන් කරන නැවක් විශාල ගංගාවකට ඇතුළු කළ විට
නැවට සිදුවිය හැකි දේ කුමක්ද? මුහුදේ ගිලී තිබූ මට්ටමට වඩා තරමක් ඉහළට යයි. නෑ. මුහුදේ ගිලී තිබූ මට්ටමට වඩා තරමක් පහළට ගිලෙයි. ඒක ටිකක් හරි වගේ. මුහුදේ හා ගංගාවේදී එකම ප්‍රමාණයට ගිලී පවතී. නිවැරදි උත්තරේ මොකද්ද? 2. මුහුදේ ගිලී තිබූ මට්ටමට වඩා තරමක් පහළට ගිලේ. 50 ඒප්‍රණයක් අලංකාර කර ගැනීමට භාවිතා කළ හැකි විසිතුරු මැහුම් ක්‍රමයක් වන්නේ මින් කුමක්ද? නූල් දුවවීම, වාටි මැස්ම, දම්වැල් මැස්ම. මොකද්ද? දම්වැල් මැස්ම. very good. මොකද්ද? දම්වැල් දම්වැල් මැස්ම. 51 ඖෂධ ගුණයෙන් යුත් පඳුරක් ලෙස වැඩෙන ඒකදේශීය ශාකයකි. ගොඩපර, හීන් බෝවිතියා, කරපිංචා. කරපිංචා. නෑ පුතේ මොනවද? ඒකදේශීය ශාකයක්. හීන් බෝවිතියා. නිවැරදි උත්තරේ තමයි හීන් බෝවිතියා. දෙවැනි උත්තරේ හීන් බෝවිතියා. 52 බඳුනක සාරවත්ව වැවී තිබූ ඉඟුරු පැලයක පත්‍ර දහවල් තදව්වට හැකිලෙන බවත් සවස් වන විට නැවත දිගෑරෙන බවත් නිරීක්ෂණය වුණි. ඒට හේතුව කුමක් විය හැකිද? පත්‍ර වලින් ජලය වාෂ්ප වීම අඩු කර ගැනීමට, ඒක ටිකක් හරි වගේ. පසේ ඇති පොහොර හොඳින් උරා ගැනීමට, සමනලයින් වැනි සතුන් පත්‍රවල බිත්තර දැමීම වළකාලීමට. 2. නෑ පුතේ. පත්‍ර වලින් ජලය වාෂ්ප වීම අඩු කර ගැනීමට. නිවැරදි උත්තරේ වෙන්නේ 52 1. 53 චිකන් ගුන්යා රෝගය බෝ වන්නේ අපිරිසුදු ජලය පානය කිරීමෙනි, රෝගවාහක මදුරුවන් දෂ්ටය කිරීමෙනි, රෝගවාහක පුද්ගලයන් මගිනි. 2. මොකද්ද? 2. 2 රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමෙනි. ආහාර නාස්තියක් සිදුවන අවස්ථාව මින් කුමක්ද? දෙහි වලින් ලුණු දෙහි සකස් කිරීම, මාළු රැගෙන යන පෙට්ටිවල අයිස් කැට දමා තිබීම, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර බෙදා ගැනීම. 3 තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර බෙදා ගත්තම ආහාර නාස්තියක් වෙනව නේද? ඔව් එහෙනම් නිවැරදි උත්තරේ තමයි 3. 55 පහත උපකරණ කට්ටලය යොදාගෙන නිරීක්ෂණයට බලාපොරොත්තු වන දේ කුමක්ද? මෙතන තියෙනවා දර්පණයක් තියෙනවා, ජල බඳුනක් තියෙනවා, සුදු පැහැති තිරයක් තියෙනවා. පළවෙනි එක තමයි හිරු එළියෙන් උණුසුම ලබාගෙන ද්‍රව්‍ය රත් කිරීම, පෘථුවිය දිවා රාත්‍රී වෙනස ඇතිවීම, අහසේ පායන දේ දුන්නක් තිබෙන බව විවිධ වර්ණ හඳුනා ගැනීම. 3 අහසේ පායන දේ දුන්නක් තිබෙන බව විවිධ වර්ණ හඳුනා ගැනීම. 56 හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වගා කිරීමට වඩාත්ම සුදුසු බීජ අඩංගු භාජනය කුමක්ද? කුමන භාජනයද? 56 ඒ භාජනය. 57 විටමින් A බහුල පළතුරකි. නෙල්ලි. නෙල්ලිද? නෙල්ලි වල මොනවද අඩංගු? විටමින් Aද? C. විටමින් C. ගස් ලැබු. ඔව් මොකක්ද උත්තරය? ගස් ලැබු. ගස් ලැබු. 58 නරක් වූ පොල් ගෙඩියක ලක්ෂණයක් නොවන්නේ දුර්ගන්ධයක් තිබීමයි, සෙවල ගතියක් තිබීමයි, ගුල්ලන් සිටීමයි. ගුල්ලන් සිටීම. ගුල්ලන් සිටීම. සිටීමයි. 59 අවසාන ප්‍රශ්නේ නේද? සමාජ විරෝධී ක්‍රියාවක් දුටු විට දැනුම් දිය යුතු පොලිස් හදිසි ඇමතුම් අංකය කුමක්ද? 119. මොකද්ද? 119. නිවැරදි උත්තරය තමයි 1. පළවෙනි උත්තරය.